ගෙම්බෝ කනවා ගෙම්බෝ ගෙම්බෝ එහෙම කනවාද ගෙම්බෝ කනවා ගෙම්බෝ කන්න පුළුවන් ආයේ ආවා පිටාත් පැත්තට ආවා සා දැන් නම් කේස් දෙපැත්තේ ඒ ඔව් එතන ඒ ටික මෙයා කරා අපේ මල්ලියා ඩිලීට් කරගෙන ඩිලීට් කරා ඉන්ට්‍රෝ එක මෝ අරක පෙන්න ඒ කොහොමද මෙල කේස් දෙනවා උතර ද ෆොටෝස් ටිකක් ගහගෙන අපි ඒ ප්‍රොමෝ ඊට අපි කවුද කියනවා කන්න අරකට කන්න දෙයක් තිබ්බේ නෑ අප පොඩි පොඩි හතර අඩේ තියෙන සත්තු ජාතිය පෙන්නනවා අකෑම අපි දෙන්නේ කිලි පිටකොට ඩාවා වල්ලත් එක්ක ගනි මාව මල්ලි මාව පුවල්ලත් එක්ක ගන්න මල්ලි මේ අයියා පුවල්ලත් එක්ක ගන්න පුවල්ල එල්ල පොඩ්කාස්ට් එකේ බ්ලොග් එක රයිලෙන්නේ බුකිත් පින්තාන් මේ ස්ට්‍රීට් ෆුඩ් එකට ඇවිල්ලා ඉන්නේ බලමු කන්න මොනවද තියෙනවද ගෙම්බොත් ඉන්නවා මේ එක්සන් අය ලංකාවේ කෙල්ලෙක් හම්බෙලා මේ ෆොටෝ එකක් ගන්න ඉන්නේ අපි කෙල්ල පෙන්නන්නේ මේ ප්‍රයිවසි එකට හරින තියෙනවා අන්ති පවුල් ජීවිතය පවුල් ජීවිතය හරින තියෙනවා එළුවයි කතරට ඇවිල්ලා තියෙන්නේ. මං නෙවෙයි එළුවා. යන්න එළුවෙක් බලන්න. එළුවෙක් බලන්න යන්න. එළුව බලන්න යන්න. මේ ඉස්සෙල්ලා. අපි දැන් කැමරා ගන්න මල්ලික සහෝදරෙක් ඉන්නවා රාත්‍ර පේනවද ඔයාලට? ඔක වෙන ලෝකේ. ලෝක කොහොම හරවන්න ඕනේ කියලා. පේන්නේ නැහැ. පබෙක් ඉන්නේ අකෝ. පේන්නේ නැහැ. ස්පයිසි යා චුරට් දෙකක් දාලා හදනවා කියලා මම දන්නේ නැහැ නේ. අරගන්න ඕනේ එළියට දැන් මේක අරගන්න ඕනේ ඊට පස්සේ පොඩි අනිත් කන්නේ කන්ටේ බලන්න මම වීඩියෝ එකක් ගන්න. cheers cheers දෝසක් පෑ ගන්නවද? තේනවද? පේනවද දන්නේ තුප්පයක් කියලා නාමට ඒක ඒක ආයෙත්. ඊයේ පාර ඕම නෙවෙයිද හම්බුනේ? පැණිලා. නෑ පැන්නේ නෑ. good. කලින් පාර කෑවට වඩා සුපිරි. ඉක්සනේ කොහමද මේ ප්‍රමිතිය? ප්‍රමිතිය ගැන කතා කරන්න එපා නේද? දහයෙන් කීයද? 10න් 7යි. 10න් 6යි. වැඩිලක් නෙ දෙන්න. 10න් කීයද? 10න් 6යි. අර කෙල්ලෙක් මගේ ඇඟේ ගෑවුණා බං හරාම. ඉක්සනේ කොහමද? 7යි. 7යි. කීයද? 10යි. 6යි. අර මං අර මෙයා කියපු එක නා. හරාම. කනේ වදියකෝ මනුස්සයන්ගේ. ඇහෙන්නේ නැහනේ. මොකද කේස් එක අපිට දැන් ඩස්ට්බින් එකක් හොයාගන්න විදියක් නැතුව මහා දුකක් විඳිනවා මේ පේනවනේ. මේක ඉස්සෝද? ඔව් ඉස්සෝ ජාතියක්. බලන්න එපා බන්ටි අර පැත්තේ. වේල්මා සිගරට් එකක් ගන්න. කොහොම වෙල්ම? අර කොහෙ වෙල්ම සිගරට් එක ගන්න කොහෙද? අර ගුණ බක්කිය ගන්න. ආඩෝ. මොනවද ගන්න තිබා? මේ ගන්න දැන් මටත් එක්ක ගන්න. හරි. ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එකෙන් පුළුවන් දැන් පේ කරා. ඔයාලට මොනවද ඕනේ? කෝපි හොඳයිනේ. කොෆි මොනවද? කොෆි තියෙනවා Nescafe Gold. මියාරිය දෙන්න බලලා එන්නම් මොනවද කියලා පොඩ්ඩක් කන්න බොන්න. Then turn left on Jalan Pavilion. වීඩියෝ කරනකොට කොහොමද මේ ඔස්මෝ එකක් වගේ තිබ්බනම් වෙලාවට කොච්චර පහසුද කියලා ඔස්මෝ අඩෝ, මේ කොටක් උඹලා මම මේ ස්පොන්සර් එකක් එහෙම දෙන්න වෙයිද දන්නේ කාටවත් මම තමයි මෙතන තැලෙන්නේ පෙලෙන්නේ ඔක්කොම වෙන්නේ මට තමයි
විකාශයෙන් පස්සේ අද මේක තමයි වැඩි. මු මරුනේ යාර එහා පැත්තේ නිකන් මොඩල් කෙනෙක් වගේ ලස්සනයි. පොල්ලා. ඉනෝයි. වැඩ බරට. කොහෙද යන්නේ? ටොයිලට් එකක් හොයන්නේ. මේ ගෑනුන්ට විතරයි වොෂ්රූම් තියෙන්නේ අපිට වොෂ්රූම් නැහැ අපි වොෂ්රූම් එකක් පාන්න හින්දා ලෙවල් M එකේ තියෙනවා දෙකම කලින් තිබ්බේ ලේඩීස් වොෂ්රූම් එකක් විතරයි ඕකත් වීඩියෝ එක පිටුත් එක්ක ඒ වේද රසයවා. මම ප්ලේස් එකනේ රයන් පකුත්තු වොෂ්රූම් එකක් අශෝකෝ අපේ කට්ටිය කන්න යනවා හොයාගෙන සරම ඉතින් කඩේ ගෑනුවෙක් කෙනා තමයි සරම නම් විනු සරම ඉතින් කඩේ ගෑනුවෙක් කෙනා තමයි සර කනවද මේ? ඔයා කන ඕන එකක් මම කනවා මම තෝන එකක් කනවා. උඹ කන එක කියන්නේ ඒක මටත් ඒකෙන් බෑ. ඔක්කොම ගනි ඔක්කොම කෑම එනකම් බලන් ඉන්නේ ඕක තමයි වාගේ බනානා. මම ඕඩර් කරපේ මම දන්නේ නැහැ මොනවද කියලා. මේ මේක බනානා මම ඕඩර් කරේ. මම කිව්වේ නෑ මම ආවට අයිස්ක්‍රීම් හදලා නැහැනේ. බනානා නම් බනානා වෙන්න ඕන. අනවශ්‍ය දේවල් කරන්නේ. දැන් කලවම් කරන්නත් වෙන්නේ. ඔව් අනික බනානා බොන්න බෑ වගේ මම හිතන්නේ මේ බටෙක්. ජනකම් වැඩි. ඒ බඩෙත් එක්ක දාලා. දෙසිල් එක ගෙඩියයි අයිස්ක්‍රීම් තමයි ඉතුරු ඔක්කොම දෙන්නේ. ඒ කියන්නේ තනකොළ රහත් වගේ දෙන්නේ. ඒ මන් නෑ මම හිතන්නේ තායි ග්‍රීන් ටී එක කියලා. බාදි මේක අර හරි තායි මේක පොඩි ලිස්සන සුළු ගතියක් තියෙනවා. අර කිරහ සම්පූර්ණ මේකේ තියෙන අර ග්‍රයින්ඩ් කරපු අයිස් තමයි තියෙන්නේ මේ හරිය කියලා මම හිතන්නේ. මෙච්චරක් තියෙන ග්‍රයින්ඩ් කරපු අයිස් මෙච්චරක් තියෙන බනානා මේ ඒතකොට ටික තියෙන අයිස් වගේ අයිස්ක්‍රීම් වගේ. ඉතින් බොරුවට මේ ටොපින් එකක් දාලා තියෙනවා. අපිට වැටෙන්නේ නැහැ. ඒව රවට්ටන්න අපි පොලි ඉඳන් එන්නේ නා. අපි දැන් කාලා ඉවරයි කාලා ඉවරන දැන් ගෙදර යන්න කියලා අපි හරි නේ ආවන්නේ පස්සේ කාලා මේවා දැන් මෙතනට දැන් අපි ගෙදර යනවා ඔව් එහෙනම් බොයිස් ඊළඟ වීලොග් එකෙන් ආපහු සෙට් වෙමු මේ වීලොග් එක අදට ඉවරයි ඕකේ බයි බයි